විශ්වවිද්‍යාලවල තියෙන නවක වදය සම්බන්ධව නැවතත් කතිකවතක් ඇති වෙලා තියෙනවා රට පුරාම මේ සබර්ගමු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ සියදිවි නසා ගැනීම සිදුවීම වාර්තා වීමත් එක්කන් ඉතින් ඇත්තටම නවක වදය කියන එක දැනට මේ අලුතෙන් ආපු එකක් නෙවෙයි අපි දන්නවා විටින් විට මේ කතිකාවන් විටින් විට මතුවෙනවා මේ වගේ සිද්ධීන් ආවට පස්සේ එතන මේකේ ඉතිහාසය බලනකොට මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තමයි මේවා ඇත්තටම ලෝකේ පුරාම රටවල් වල ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා විශේෂයෙන් දැන් අපි හිතන්නේ අපේ රටේ විතරක් කියලා නේ වුණාට දකුණු ආසියානු රටවල විශේෂයෙන් බංග්ලාදේශය පාකිස්තානය ඉන්දියාව නේපාලය වගේ රටවල් වල විතරක් නෙවෙයි උතුරු ඇමරිකාවෙත් ඒ වගේම එංගලන්තේ පෘතුගාලයේ ඒ වගේම ප්‍රංශය ඒ වගේ රටවලත් තියෙනවා මේක හැබැයි වෙනස් විදිහට මේ ආකාරයෙන්ම නෙවෙයි හැබැයි මේ වගෙන් ගත්තාම මේ ලෝකයේ වැඩිම දරුණුම නවකවදේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඒක අන්තර්ජාල පරීක්ෂපුවම උඩ හොයාගන්න පුළුවන්. ඉතින් මේක විවිධ හේතුන් තියෙනවා මේ නවකවදේ ලබා දෙන්න මම ඒ ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මේකදී වෙන දෙයක් තමයි මේක හිතනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේක සම්ප්‍රදායක් කියලා. මේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමක් කියලා ඒක ඒගොල්ලන්ගේ වගකීමක් කියන එක මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් නවක ශිෂ්‍යයන්ට නවකවදේ දෙනකොට ඔළුවට දානවා. එතකොට ඒගොල්ලෝ මේකට නවක ශිෂ්‍යයෝ කොච්චර විරුද්ධ වුණත් ඒගොල්ලෝ ඊළඟ වසරට ගියපුවාම ඒගොල්ලෝ ඔය සම්ප්‍රදාය කියන එක අරගෙන යන්න උත්සාහ කිරීමක් තමයි ඇත්තටම දක්නට ලැබෙන්නේ. ඒතකොට මේක තුල දේශපාලනයක් තියෙනවා. මොකද මේ වගේ දේවල් කරලා තමන්ගේ දේශපාලන මතය ඒ ශිෂ්‍යයන් තුරට කවන්න බොහෝ අය උත්සාහ කරනවා. රැඩිකල් වාදී එහෙම නැත්නම් මේ රජයට විරුද්ධ දේවල් ඒ වගේ කරන දේවල් මේක එකතු කර ගැනීමක් දකින්න පුළුවන්. මේකෙදි තියෙන ඊළඟ දේ තමයි ඔය විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් ඒ කියන්නේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර තියෙන සම්බන්ධතාව ඈඩ් කරන එක ලං වෙන්න දෙන්නේ නැහැ. මොකද ඒක ඒ ශිෂ්‍ය ව්‍යාපාරයට ඒගොල්ලන්ගේ ඒ කටයුතු වලට යම්කිසි බාධාවක් වීමේ හැකියාවක් තියෙන නිසා. හැබැයි මේක තුලින් අපිට ලොකු පාඩුවක් වෙනවා. මොකද ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ප්‍රජාව අතර සම්බන්ධයක් නොමැති වීම තුළ මේ දැනුම සොයාගෙන යම විශ්වවිද්‍යාලයේ දැනුම එහෙම නැත්නම් පරිශන කිරීම මේ වගේ දේවල් අඩපණ වෙලා තියෙනවා. ඒකින්ද තමයි අපි ලෝකයේ අනිත් රටවල විශ්වවිද්‍යාලත් එක්කම බලපුවම අපි ගොඩක් පසුබෑමකට ලක් කරලා තියෙන මේ පරිශන වගේ දේවල් කරන්න තියෙන හැකියාව අඩුයි මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය අඩුවීම නිසා. කෙසේ වෙතත් මම නවකවදේ ගැන නැවත කතා කරනවා නම් නවකවදේ දැන් අපිත් විශ්වවිද්‍යාලයට යනකොට නවකවදේට භාජනය වුණා. හැබැයි ඒකදී යම්කිසි හික්මීමක් තිබ්බා. ඒ නවකවදය ලබා දීමේ අයිතියක් විදිහට ලැබෙන්නේ තමන් නවකවදේට ලක් වුණ ශිෂ්‍යයන්ට විතරයි ඒ කාලේ. එතකොට ඒ නවකවදේට ලක් වෙනකොට ඒකට යම් රීතීන් තිබ්බා. උදාහරණයක් විදිහට නවක ශිෂ්‍යයෙක්ගේ සිරුරට අත තියන්නේ නැහැ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ මොනම හේතුවක් නිසාවත්. ඒක ඒ සම්ප්‍රදායේ තිබ්බා. ඒ වගේම තමයි ලිංගික ආකාරයේ හිරිහැර එහෙම කරන්නේ විශේෂම පිරිමි ළමයි ගැහැණු ළමයින්ට ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඒක මේ තදබල විදිහට තිබ්බ සම්ප්‍රදායක්. ඉතින් මේ වගේ දේවල් බින්දොත් ඒකට ඒ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට ඒ ශිෂ්‍ය සංගම් වලින්ම දඬුවම් කරනු ලැබීමේ අවස්ථා තිබ්බා. ඉතින් දැන් හැබැයි මේ වෙනකොට මේක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඊටාම පහත් තත්වයට වැටලා තියෙනවා මේ නවකවදී දරා ගන්න බැරි විදිහට මේ අයට මේ විවිධ වදයන් දෙන ආකාරයක් තමයි පෙනී යන්නේ. මේ තවත් පැත්තක් තියෙනවා. මේකෙදී ශිෂ්‍යෝ දැන් වර්තමානයේ ඉන්න ශිෂ්‍යෝ පාඩම් කරන්න විතරයිනේ යොමු වෙන්නේ. ඒතකොට දෙකකට පාඩම් කරලා ගොඩක් අධ්‍යාපනයේ විතරයි යොමු වෙලා පැය 24 මේ ක්‍රම කරලා විභාගයට මුහුණ දීලා විශ්වවිද්‍යාලයට එනවා. හැබැයි මේගොල්ලෝ සමාජයේ තියෙන ගැටලු වලට මුහුණ දෙන්නේ කොහොමද? Tamanට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද කියන මේ පෞරුෂත්ව වර්ධනය කිරීමක් නැහැ. එතකොට මේගොල්ලන්ට ගම් වලින් විශේෂයෙන් ඇවිල්ලා අර තනියම පාඩම් කරලා තනියම ඉඳලා මේ වගේ තැනකට ඇවිල්ලා විශේෂයෙන්ම දෙමාපියෝ තමයි ඔය දරුවන්ගේ A level කරලා ඉවර වෙනකන් පිටිපස්සේ ඉන්න දෙමාපියෝ. පාර පනින්න යන්නේ අතින් අල්ලගෙන දෙමාපියෝනේ. ඒතකොට මේගොල්ලෝගේ පෞරුෂත්වයේ වර්ධනය වීමක් වෙන්නේ නැහැ. දැන් මේගොල්ලෝ ගිහිල්ලා මෙහෙම නේවාසික විශ්වවිද්‍යාලයට දාපු ගමන් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට එතනින් එහාට තනියම ඉන්න ඕන. මේක මේගොල්ලන්ට නුපුරුදු දෙයක්. දැන් මේ වගේ
අවස්ථාවකදී අර ජේෂ්ඨ ශිෂ්‍යයන්ගේ වෙන බලපෑමට මේගොල්ලෝ ඔරොත්තු දෙන්නේ නැහැ ගොඩක් අය. මොකද මේකට කොහොමද මේ වගේ දේවල් හසුරුවන්නේ කියලා ඒගොල්ලන්ට දැනුමක් පළපුරුද්දක් එහෙම හිතලා තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා මේ අපිට වැදගත් වෙනවා මම හිතන්නේ පළවෙනි දේ මේ අධ්‍යාපනයත් එක්කම ශිෂ්‍යයන්ගේ පෞරුෂත්වය වර්ධනය කිරීමේ ක්‍රමවේදයක් අපි අනිවාර්යයෙන්ම මේ පාසල් අධ්‍යාපනයට ඇතුළත් කරන්න ඕන විෂය බාහිර කටයුතු වලට ඇතුළත් කරන මේ කටපාඩම් කරලා විභාග වලට යොමු වීමේ ක්‍රමවේදය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට අනාගතයේදී විශාල ප්‍රශ්නයක් වෙනවා. සහකම්පනයක් නැහැ, මිනිසුන්ගේ ප්‍රශ්න හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ මේ දරුවන්ට. එතකොට මේගොල්ලෝ රැකියාව වලට ආපුවම සමාජයේ මේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේ විශ්වවිද්‍යාල නවකවදේ නවත්තන්න බැරිද? දැන් ගොඩාක් උත්සාහ කරලා නවත්තන්න. මම දැන් පනතක් පවා ගෙනල්ලා තියෙනවා මේ සම්බන්ධව දැඩි දඬුවම් ලබා දීලා තියෙනවා. ඒ පනතේ ප්‍රතිපාදන අනුව ඒ විතරක් නෙවෙයි අපේ රටේ සාමාන්‍ය නීතිය තියෙනවා. සාමාන්‍ය නීතියට මේකට අවශ්‍ය දැඩි දඬුවම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම තියෙද්දි නවකවදේ කියන එක තවදුරටත් සිදු කිරීමෙන් පවතිනවා. දැන් ගියත් මං හිතන්නේ බලන්න පුළුවන් මේ නවකවදේ සිදු කරන ආකාරය. මේකදී ගැටලුව තියෙන්නේ මේ අයට විරුද්ධව සාක්ෂි මේ නවකවදේ දෙන පුද්ගලයන්ට සම්බන්ධව සාක්ෂි ලබා දීමක් ඔය කනිෂ්ඨ ශිෂ්‍යෝ නවක ශිෂ්‍යෝ කරන්නේ නැහැ. මොකද ඒක ඒගොල්ලෝ බයයි. මොකද ඒගොල්ලෝ එතන ගිහිල්ලා තනියම ඉන්න ඕනේ. ඊට පස්සේ මේගොල්ලන්ට වෙන්න පුළුවන් විවිධ හිරිහැර සමහරට මේ එයාට ඒ විශ්වවිද්‍යාල පාඨමාලාව අතහැරලා දාලා යාමට පවා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මේගොල්ලෝ මේකට සාක්ෂි දෙන්නේ නැහැ. මොකක් හරි වෙච්ච ගමන් ඇයි මේක කරන්න කියලා මට හිතිලා කරා කියලා තමයි කියන්නේ. ඉතින් Tamanට හිතලා යම් කිසි Tamanට හිංසාවක් පීඩාවක් කරගන්නවා නම් නීතිමය ප්‍රතිපාදන නැහැ ඒකට විරුද්ධව. මොකද සුඛද පීඩාවක් නෙවෙයි කියලා නීති පදනමක් තියෙන. ඉතින් Taman කැමැත්තෙන් කරන දෙයකට දඬුවම් කරන්න මොකක්වත් බැහැ. ඉතින් මෙතන රජයකට උනත් මම හිතන්නේ මේ වගේම විශ්වවිද්‍යාල පරිපාලනයට උනත් ගැටලුවක් ඇති වෙනවා. මේ සම්බන්ධව ක්‍රියා කරන්නේ කොහොමද, මේ අයට දඬුවම් දෙන්නේ කොහොමද, මේගොල්ලෝ හඳුනාගන්නේ කොහොමද කියන එක. විශ්වවිද්‍යාලය තුළ අපි දන්නවා CCTV හයි කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ දේවල් නිසා මේ සාක්ෂි ලබා ගැනීම ගැටලුවද. නීතිය කොතරම් තිබ්බත් සාක්ෂිය මගින් අපි ඔප්පු කරන්න ඕනේ. ඒතකොට මේ සාක්ෂි ලබා ගැනීම තදබල ගැටලුවක් වෙනවා. ඉතින් ඒක නිසා දැන් මට පේන්නේ නම් දැන් මේ හොඳම විසඳුම මේ වෙනකොට අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ නවක ශිෂ්‍යයන් සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් මුසු වීම වළක්වා ගන්න යම්කිසි පියවරක් ගැනීම තමයි මම හිතන්නේ කරනවා නම් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා ගොඩක් කරලා මේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල තියෙනවා, නේවාසික විශ්වවිද්‍යාල ගොඩක් කරලා මේ නේවාසිකාගාරවල තමයි මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන දරුවෝ ගිහිල්ලා නතර වෙන්නේ. මෙන්න මේ නේවාසිකාගාරවල තදබල විදියට මේ නවකවදේ ලබා දීම සිද්ධ වෙනවා. රාත්‍රී කාලයේ නවකවදේ ලබා දීම සිද්ධ වෙනවා. ලිංගික වෙන හිංසනයක් සිද්ධ වෙනවා මේ නේවාසිකාගාර තුල. ඉතින් මම හිතන්නේ අපිට කරන්න පුළුවන් නම් යම් කිසි දෙයක්, මොකද වෙන ප්‍රතිපාදන මට පේන්නේ නැහැ වෙන වර්තමානයේ කරන්න පුළුවන් වෙන දෙයක් තියෙයි කියලා. මේ නවක ශිෂ්‍යෝ වෙනමම ඒගොල්ලන්ට ස්ථානයක දේශන පවත්වන්න පුළුවන් වෙනමම ස්ථානයක. ඒ වගේම මේගොල්ලන්ට විතරක් නේවාසික පහසුකම් ඒ ආසන්නයේ ලබා දෙන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් එක්ක මුසු වෙන්නේ නැති වෙන්න. එතකොට සාමාන්‍යයෙන් අපි එකම පරිශ්‍රයකනේ මේ සියලුම පීඨ තියෙන්නේ. එහෙම පීඨ එහෙම එකම පරිශ්‍රයකට තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන වෙන ස්ථානවල මේ පීඨ සහ ඒ වගේ එක එක වසරවල අධ්‍යයන කටයුතු වෙන වෙනම සිද්ධ කරන්න පුළුවන් නම්, ඒකට අවශ්‍ය පහසුකම් ඒ පරිශ්‍රවල ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ මේක අපිට නවත්තා ගැනීමේ ලොකුම හැකියාවක් තියෙනවා. මොකද අපි හිතමු දැන් පළවෙනි වසරේ අය ඔන්න මේ පාඨමාලා හදාන්නේ මහනුවර තියෙන මණ්ඩපයක. දෙවන වසර අය පෙරදිනේ තියෙන මණ්ඩපයක. දැන් ඒ වගේ ටිකක් වෙන් කරලා තිබ්බනම් මේක මුසු වීම ඉතාම අඩු වෙනවා. මේකේ අවාසි දේවල් තියෙනවා. ඒ වුණාට මේ දරුවෝ බේර ගන්න ඕන. අපි දන්නවා ගොඩක් අය විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන්නේ නැහැ. සුදුසුකම් ලැබුවත් ගොඩක් අය යනවා පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් මේ උපාධිය ලබා ගන්න. මොකද මේකට ප්‍රධාන හේතුව මේ නවකවදේට තියෙන බය. ඒ වගේ උද්ඝෝෂණ ඒ වගේ දේවල් නිසා මේ අධ්‍යාපනය ගොඩක් කරාට මේ කල් යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා මොකක්වත් නැතුව මුදල් වියදම් වුණත් මේගොල්ලෝ ගොඩක් කරාට වෙනත් බාහිර අධ්‍යාපන ආයතන වලින් උපාධි ලබා ගන්නවා. මොකද මේ අය ගොඩක් කරාට ලංකාවටත් වඩා පිටරටවල රැකියාවන් සඳහා මේ දරුවෝ යොමු වෙන අවස්ථාවන් තියෙනවා. අපි දන්නවා සමහර ෆැකල්ටිස් මේ වෙනකොට ආරම්භ කරන්නත් බැරි වෙලා තියෙනවා. මේ නියමිත ශිෂ්‍ය ප්‍රමාණය ඒවට
සාමයේ ඇතුළත් වෙන්න ඇවිල්ලා නැහැ. ඉතින් මේක අපි බරපතල ප්‍රශ්නයක්. මේක නම් මම හිතන්නේ නැවත අපි හිතන්න ඕනේ රජයක් වගේම උසස් අධ්‍යාපනයට මේ අදාළ බලධාරීන් මේ නවකවදය කියන එක නවත්තන්න. ඒ වගේම දැන් මේක ඉතාම අශිෂ්ට දෙයක් නේ. මේක ඉතින් මාධ්‍ය වලින් එහෙම ප්‍රචාරය වෙනකොට විදේශ රටවල වුණත් ශිෂ්‍යෝ අපේ රටවල් වලට එන එකක් නේ අධ්‍යාපනය ලබන්න. ඉතින් මට හිතෙන්නේ වඩාම සුදුසු දේ මේ වෙලාවේ කරන්න පුළුවන් මේ නව ශිෂ්‍යයන් සහ දේශ ශිෂ්‍යයන් මුසවීම වළක්වා ගැනීමට යම් කිසි ක්‍රමවේදයක් යොදා ගන්න එක.